අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් අලුත්ම මීම් රෙක් වීඩියෝ එකකට. එහෙනම් වෙනදා වගේ කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ගම යන්න ඕනේ කාටද? අනේ මට ගම යන්න ඕනේ වෙයින්නක හොඳට නෑ. ඉන්න. අනේ මට ගම යන්න ඕනේ වෙයින්නක හොඳට නෑ. අයිබෝන් මේ පාර ගම කාටද? ගම කනවා හුජ්ජකටද? ආ ඒ විදිහමයි. අම්මේ කවුද යකෝ මේ හුජ්ජකට කියන්නේ පාර ගදක් එන්නේ අප්පා. ගම තමුසෙට බය. ඒ ගමන ගිහලා ඒ ගමට එක එක කියන්නේ. මුළු රටම දිනපු ගම නියතයි ගම ජය අපිටයි නියත ජය මොනවද කියන්නේ? කියපන්. පිස්සු. හෙලිකොප්ටර් 3ක් මොකටද? ඇයි එකක් කැඩුනම අනිකට පනින්නද කියලා ඇහුවා. අන්න එතන ඉඳන් ඔබ රැවටුණා අද එතුමා හරි අපූර්වට හෙලිකොප්ටර් 3ක යනවා. අනේ ඵලයන් යුක්තියේ යන්න උඹ. රැස්වීම තව ඉවර නෑ. සමන් තව රැස්වීම ඉවර නෑ. අනේ ඉන්න. අනේ ඉන්න. ඉන්න. රැස්වීම වෙන කලින් කට්ටේ ගිල්ලුනේ. කොහොමද? ගම කාටද යන්න ඕනේ? යන්න ඕනේ මහින්ද රාජපක්ෂනේ මේ කවුද? පොඩ්ඩ පොඩ්ඩ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. කවුද? මොකද්ද නම? මයිත්‍රීපාල. මෛත්‍රීපාල ඒ හුටන් එන්නේ ඈ. ඒ පුතන් එන්නේ නැහැ. අයිබෝන් අයිබෝන් තරයිද? තරාවෙන් ඔයම යාළුවලා දුන්නේ නැහැ. යාළුවෙමුද? ගම යන්නට කාටද බයි? කණ්ඩ කනවා කොහොම කෙනෙක් හරි නැහැ නේ. පොඩ්ඩක් කඩියට යකෝ. සිංහල දන්නේ නැහැ කියලා සිංහලෙන්ම කියනවා. මූ මාරේකින් යකෝ. සමහර ජනාධිපති පුතුගාව ලයිසන් අරන් තිබුණා 7කට. අන්දන ජනාධිපති පුරාටරට දඩේමේ ගියාද කියලා. රැට දඩේනේ. මුළුත් ගහනවා මුළුත් ගහනවා. UMP ආණ්ඩුවක් මඩ ගහනවා. JP ආණ්ඩුවක් මඩ ගහනවා. ඔව් මේ මඩු. කොහොමද? ගම යන්න ඕනේ කාටද? ගමේ ගිහිල්ලා ගමේ ගිහින් හරි 17. කරන අපරාධ වල බසුත් නෑ මුකුත් නමුනේ බස් එකක් එනවා. දෙරේ හිතනවා බසුත් නැහැ කියද්දි බස් එකක් ආවේ. වාගේ ලස්සනයි. පොඩක් ඉන්න සුදෝ මං එනවා ළඟට. දැක්කනේ. සින්දු කියන්න පුළුවන්. කන ආරක් මාලිමාවට ගෙලින්ම. අන්තිමට ඉතුරු අපි බත් කන හරක් මාළි මාවට. අපිට එහෙම ඉතුරු වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. මහතා මේ අනමන කතා කරන්න එපා. ඔබට අමාරු බඩුවක් නේ. අනවනම් කතා ගන්න බෑ. හරි මිෂෝ. 500 ගම කාටද ගියා? මේ කොන්නාගනේ. මේ ගම නෙමෙයි නැත්නම් හැව්වේ මේ හරියට ඡන්දයක් තියනවා. ඒක කාටද ගම? මොන කුරුම්බැට්ටියක්ද මේ? අඬු කුමාර දිසානායක එයිද? මේ ටීම් එක කොහමද දන්නේ කතා බහ කරපු? ඒගොල්ලෝ අපි දන්නවා රටේම ජනතාව අද ගෝල් ෆේස් පිටියට කැඳවලා තියෙනවා. ඒකට විශාල උනාද ඒ කියන්නේ? ඕක හොලෝලා කියන්නේ මට වැඩක් ගහනවා. හොලවන්න පොඩ තපර. ඕක හොලවන්න කමන්නේ වෙනේ හොලවන්න එපා. හොඳේ? මේ මලාවටද නැන්නේ? අක්කේ ටෙලිෆෝන් එකට ටෙලිෆෝන් එක. මෙන්න මේක තමයි කියන්නේ අර ගම බාර දෙන්නේ කාටද? ගම් බාර දෙයියන්ටද? දැක්කර දෙයියන්ට සක්කර දෙයියන්ට. මම කිව්වා ගම් බාර දෙයියන්ට කියලා. කාටද? පොඩක් කියන්න මම ඇවිල්ලා ඉන්නවා කියලා හලෝ ගුවා කියන්නේ. හලෝ කියන්නේ. හලෝ කියන්නේ යාළුවෙක් කියලා ඉන්නවා කියලා. කියන්නේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ කියලා. තමුසෙට වයර් දෝයි. මේ පාර ගම කාටද දෙන්න ඕනේ? මෝඩයකේ. මේ 170 කියලා බොරල්ලෙන් බෑලි වෙනවා ඒකේ ඩිස්පයරින් දුකන අනිවාර්යයෙන්ම දේශපාලන දෙන්න ඕන කියන හැඟීම මට ආවේ කඳවුරේ මිනිස්සු මගේ ඇස් දෙක මානේ බේරේවට ඇදලා දාපු දවසේ.
ඇද දාපු දවසේද අන්තර දාපු දවසේද? මිනිස්සු අදවත් මට මතක් වෙනවා. මම කවදා දේශපාලනයකට කවලපඩාද බුබලි? මොකද පුරිරු සතුටුගේ මෙන්න මේක. hina වෙන්න බෑ. හරි. උඹ එනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චුම් පගලින් ගතු කමට ඉස්තාගෙන නස් වහලා හොනේ අනි මංගල මේ ඩීජේ බසිරු गणपत बजाना क्या को बन किया? බඩු මිල අඩු කරනවායි කිව්වා. ආයෙත් ගිහිල්ලා. ඔය ගෙඩියක් හොයාගන්නටවත් නැහැ. කිරිපිටි මිලේ එල ගිහිල්ලා. ජනතාව තමුසෙට වයර් දෝයි. ජයග්‍රහණය ගැන විශ්වාසයේ නැතිවද ව්‍යාපාරය ඇතුළේ අපි පක්ෂයක් ලෙස ඉන්නවා. ඔව් මේ දිනලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ මහජන නෑ මම දිනලා තියෙන දින්නයි කියලා හිතන්නකො එකක් දෙයක් හරි ගත්ත මොකක් හරි කරයි කියලා දෙකක් ගන්නවා කද්දක එකගේ හිතන්න ඕනේ. වගේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටිය නීතිඥයොත් ඉන්නවලු. හවුද? හවුද? ඒක දන්නේ නැහැ මම කියන්නේ ඒක. දන්නේ නැහැ දන්නේ නැත කිව්වේ. දෙන බලාගෙන බොරු කියනොත් තොට. ගම කාටද යන්න ඕනි? මාවර මණ්ඩියට. මාවර මණ්ඩියට? උල්මාද බඩුව. නෑ මාවර මණ්ඩිය කාටද යන්න ඕනි? මාවර මණ්ඩිය අපේ ගෙදරට යන්න ඕනේ. ගෙදර යන්න ඕනි. මං කියන්නේ ගම කාටද බලේ එන්න ඕනි මේ ඡන්දෙන්? බිය ගමට. හරි අපි එන්න. මොකද බය වුණා? මේ ගම කාටද යන්න ඕනි මේ පාර? ඈ? ගමට යන විදිය නෙමෙයි හැව්වේ. සජිත් ප්‍රේමදාසගේ කාලයයි. උච්චල දාන්න ඕනේ. ඌවනේ අප්පා ගන්න දෙයක්වත් නෑ. ගුඩුව. ඇත්තමයි. ඈ පිච්චෙන්නේ නැහැ. ගහනවත් දන්නේ ගේමක්. ඔව් බත. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරේ වීරයා වෙන කවුරුත් නෙමෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක. පෙරමග සංදේශේ පුච්චනවා. ඔයි මේ මලයා මම මේ කියන්නේ අපි තුන්දෙනා නිකම් මේ කුලල් ගහ ගන්න ඕන නෑ මේක හරිද? අන්න ඒකයි. අපි තුන්දෙනා සමසේ මේක බෙදාගමු. අන්න ඒක මං කියන්නේ. ඉස්සෙල්ලාම ලොකුයි. ඊට පස්සේ මං අන්තිමේට තෝ. ආ? සිංහට තියෙන සුදායි හොඳම දේ තමයි විශ්වලාගෙන හරි අනුර කුමාරලගේ රැස්වීමකට ගිහලා පොඩ්ඩක් වාඩිලා ඉන්න. වාඩිලා පොඩ්ඩක් කියන දේවල් අහගෙන ඉන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම කර කර ආකුඩක් දෙක දාගෙන ටියුන් අප් කර කර sit down. I am talking to your man. You sit down man. මෙහෙම කර කර ඉන්න දෙන්නේ. ටියුන් වෙන්න. sit down man. sit down. පුතේ ගම කාටද යන්න ඕනේ? හරි සර්. ගම කාටද යන්න ඕනේ? මේ කෙල්ල දිහා පොඩ්ඩක් මම බලන්නද? නෑ කෙල්ල හොඳයි සුදු පාටයි හොඳයි හොඳයි. හරි බලන්න පුතේ බලන්න. මේ බාප්පා එන්නේ නැද්ද ලංකාවට? හරි නේ කම්මැලි තාත්ත වැදුවොත් තමයි හොඳම ආතල් එක. දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බාප්පට බය දාවොත් අල්ලගන්නේ කියලා. නෑ. එතුමාගේ දේශපාලන කියවීම මේ රටේ කාටවත් නැහැ. ඒක අප්පුඩියා. ඒක පිළිගත යුතු. නෑ බයි කියන්නේ අපි අයන්නේ ඒව පස්සෙන් තියමුකෝ කාරකට උත්තර දෙන්නකෝ. එතකොට චොර වුණානේ. වැඩ කරනවා වෙනුවට ඒක දවසක අපි නොපුරුදු සුවඳක හිත හැමිහිට වැදුනා. මේ මිනිහට වෙලා තියෙන එක බලමු. ඒ මොකක්ද වෙන්නේ? සුපිරි. හොඳයි. ඔයාගේ අදහස මාලිමාව. මාලිමාවට තමයි. මාලිමාවට තමයි. අනේ. පාඩ දෙන්න. අම්මට පාඩ දෙන්න නේ. බජානා කක්කු බන්තියා. එනම් පරම්පරාගත මාලිමාවක්.
ඉතින් මූල අමතක කරලා නෑ එපා නෑ. ගැලෙනනේ බුරුල්ලලා. දේරයන්ස එක. හරි එහෙනම් අද මම වීඩියෝ නවත්තනවා. අපි තවත් මීම් රියැක්ට් වීඩියෝ එකකින් හමු වෙමු.